XM එකේ ඩිපොසිට් මෙතඩ් ගැන කියන්නේ ඩිපොසිට් කරන ක්‍රම ගැන කතා කරොත් XM එකට අපිට නෙට්ල හරහා ඩිපොසිට් කරන්න පුළුවන්. ඒ වගේම Binance එක හරහා පුළුවන්. ක්‍රිප්ටෝකරන්සිස් හරහා පුළුවන්. ඒ වගේම Google Pay හරහාත් පුළුවන්. ඒ වගේම local deposit හරහාත් පුළුවන්. local deposit කියන්නේ අපිට ශ්‍රී ලංකාවේ ඕනම බැංකුවක ඉඳලා ශ්‍රී ලංකා රුපියල් වලින් XM එකට ඩිපොසිට් කරන්න පුළුවන් ක්‍රමය තමයි local deposit කියන්නේ. ඒ කියන්නේ ඒක දේශීය තැන්පතුකරු. දේශීය තැන්පතුකරු හරහා ඩිපොසිට් කරද්දී අපිට ශ්‍රී ලංකාවේ ඕනෑම බැංකුවක ඉඳලා අපේ ශ්‍රී ලංකාවේ රුපියල් වලින් ඒ කියන්නේ LKR වලින් ඩිපොසිට් කරන්න පුළුවන් XM එකට. මම මේ වීඩියෝ එකේදී කරන්න බලාපොරොත්තු වෙන්නේ දේශීය තැන්පතුකරුවන් හරහා. ඒ කියන්නේ local depositorsලා හරහා කොහොමද XM එකට ඩිපොසිට් කරන්නේ, XM එක විත්ඩ්‍රෝ කරන්නේ කොහොමද කියලා තමයි මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සෙල්ලාම දැන් ඔයාලා දන්නවා මේ XM site එක අපේ අලුත් වුණා. ඒ කියන්නේ ගිය මේ 2025 ඔක්තෝබර් මාසෙනේ මේ 2025 සැප්තැම්බර්. ඒ කියන්නේ ගිය මාසේ අන්තිම වගේ XM site එක අලුත් වුණා. ඒ කියන්නේ අප්ඩේට් වුණා. අප්ඩේට් වෙලා මෙන්න එහෙම site එකක් තමයි දැන් පේන්නේ. XM එකට XM site එකට Google Chrome හරහා log වෙන්නේ කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ කරන්නේ නැහැ. මොකද මම මීට මේ පසුගිය වීඩියෝ කීපෙදී මම ඒක කියලා දුන්නා ඔයාලට. ඒ නිසා පසුගිය වීඩියෝ කීපය තුල මම ඔයාලට කියා දීපු නිසා ඒක මම මේ වෙලාවේ XM එකට log වෙන්නේ කොහොමද කියලා කියා දෙන්නේ නැහැ. ඒක ඔයාලා දැනටමත් දන්නවා. මෙතන දැන් XM site එකට අපේ log ඒ කියන්නේ Google Chrome හරහා අපේ XM site එකට log වුණාම මෙතන මෙන්න වගේ පිටුවක් තමයි පෙන්වන්නේ අපිට මුලින්ම. ඊට පස්සේ අපි මෙතන මේ අංක 1 කියන ඊතලේ ඔබන්න ඕනේ. අංක 1 කියන ඊතලේ ඔබලා ඊට පස්සේ මෙන්න මේ වගේ පිටුවක් තමයි එන්නේ. ඊට පස්සේ මෙතනින් අපි ඩිපොසිට් කියන එක ටච් කරන්න ඕනේ. ඊට පස්සේ ඒක ටච් කරලා ඊට පස්සේ subscribe to a local deposit කියලා අන්න එක ටච් කරන්න ඕනේ. එකපාරක් local deposit එක subscribe කරාම ආයේ subscribe කරන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ මම මගේ group වලත් කියලා දෙනවා ඉතා පැහැදිලිව. අපිට XM එකට ඩිපොසිට් කිරීමට දේශීය තැන්පතුකරුවන් දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක්ගේ නම සහන් සේනාරත්න, අනෙක් කෙනාගේ නම අයෝධ්‍යා විරාජේ. අපිට ඒ දෙන්නගෙන් ඕන කෙනෙක් කරා XM එකට ශ්‍රී ලංකා රුපියල් වලින් තමන්ගේ ඕනම බැංකුවක් කරා ශ්‍රී ලංකා රුපියල් වලින් ඩිපොසිට් කරන්න පුළුවන්. local deposit සහන් සේනාරත්න හරහා ඩිපොසිට් කරනවා නම් 67යි 10යි 42යි 69 කියන මෙතනට දාලා ඊට පස්සේ මේ හිස් කොටුවට හරි සලකුණු දාලා සබ්මිට් දෙන්න. ඔයාලා අයෝධ්‍යා හරහා ඩිපොසිට් කරනවා නම් මෙතෙන්ට 62යි 76යි 16යි 02යි කියන එක ටයිප් කරලා මෙතන කොළපාට හරිය දාලා සබ්මිට් දෙන්න. හරි දැන් අපි XM site එක පැත්තෙන් කරලා ඉවරයි. ඒ කියන්නේ මේ ඩිපොසිට් පැත්ත කරලා ඉවරයි. ඊට පස්සේ අපි බලන්න ඕනි දැන් මෙයාලගේ තියෙනවා මේ local depositor ලගේ ඒ කියන්නේ සහන් සේනාරත්න කියන local depositor හරහා සහ අයෝධ්‍යා විරාජ කියන local depositor හරහා ලගේ වෙනම ඒ කියන්නේ එයාලගේ වෙනම site තියෙනවා වෙබ්සයිට්. ඒ වෙබ්සයිට් හරහා ඩිපොසිට් කරද්දී ඔයාලට නොමිලේ පිටරට සවාරි මාසික දීමනා ඊට පස්සේ හොටල් පැකේජ් සහ තවත් විවිධ ඔය එක ඉන්විටේෂන්ස් එක ඉවෙන්ට් වලට ආරාධනා පත්‍ර සහ විවිධ පාටි අනම්මනම් ගොඩක් තෑගි හම්බෙනවා පිටරට සවාරි වගේම මෙයාලගේ වෙබ්සයිට් එක කරනවා. අපි ඉස්සලම් බලමු BGL Capital ඒ කියන්නේ අයෝධ්‍යා විරාජි හරහා ඩිපොසිට් කරනවා නම් අපිට එයාලගේ වෙබ්සයිට් එකක් තියෙනවා වෙනම. ඒ වෙබ්සයිට් එකට ඉස්සලා මම කියන්නම් මගේ මම දැන් පහළ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් මේ විස්තරය. එතකොට මේ විස්තරය තියෙනවා local depositor දේශීය තැන්පතුකරු හරහා අයෝධ්‍යා හරහා XM skill Binance USDT අතුරු ඕනම ඩිපොසිට් විත්ඩ්‍රෝ ගණන් දුනක් කිරීම සඳහා ඔබ මේ දැන්ව පහත ලින්ක් එකෙන් ගිහින් BGL Capital Corporation වෙබ්සයිට් එකේ account එක හදාගන්න කියලා මම දාලා තියෙන විස්තරයක්. පහත ඩිස්ක්‍රිප්ෂන් එකේ මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එක මම දාලා තියෙනවා. අන්න ඩිස්ක්‍රිප්ෂන් එක ටච් කරලා ඊට පස්සේ මේ වගේ පිටුවක් තමයි එන්නේ. ටච් කරාම මේ වගේ පිටුවක් එන්නේ. ඊට පස්සේ මෙතෙන්ට අනිවාර්යෙන් ලින්ක් එක ටච් කරලා යන්න. ටච් කරලා පස්සේ මේ වගේ පිටුවක් එනවා. ඊට පස්සේ මෙතෙන්ට ඔයාගේ ෆස්ට් නේම් එක. ඔයාගේ කියන්නේ නම දෙකට කඩලා ෆස්ට් නේම් එක මෙතන දෙන්න. ඒ කියන්නේ ඔයාගේ ඩෙන්ටිටි තියෙන නම දෙකට කඩලා මේ පළමු කොටස මෙතනට ෆස්ට් නේම් දෙවෙනි කොටස මෙතන ලාස්ට් නේම් දීලා ඊමේල් එකට ඔයාගේ ප්‍රධාන ඊමේල් එක දෙන්න. දීලා ඊට පස්සේ පාස්වර්ඩ් එකක් ඔයා සාමාන්‍ය ශක්තිමත් පාස්වර්ඩ් එක මෙතන දාන්න. අමතක වෙන්නේ නැති. ඊට පස්සේ ආයේ ඒ පාස්වර්ඩ් එක මෙතන මේ කන්ෆර්ම් පාස්වර්ඩ් කියන තැනට ඒකම දාලා මෙතන පහළ I am not robot කියන තැනට හරියක් දීලා ඊට පස්සේ මෙතන I agree with terms of use කියන එක හරියක් දීලා sign up කියන එක ටච් කරන්න. ඊට පස්සේ ටච් කරාම ඔයා දාපු Gmail එකට අංක 6ක කෝඩ් එකක් එනවා. අන්න ඒ අංක 6 කෝඩ් එක එතන ටච් කරලා කන්ෆර්ම් දුන්නාට පස්සේ ඔයාලට දෙනවා තව විස්තර ටිකක් පුරවන්න.
ඒ විස්තර ටික ලේසි සාමාන්‍යයෙන් අපේ ඇඩ්‍රස් එකයි ස්ට්‍රීට් නම්බරයයි ඊට පස්සේ දුරකථන අංකය ඒව ටික පුරවන්න ලේසිනේ. පුරවලා ඊට පස්සේ නෙස් දුන්නාට පස්සේ මේ ඊට පස්සේ අපිට එනවා අපේ පුද්ගල හැඳුනුම්පත. ඒ කියන්නේ ඩෙන්ටිටි හරි නැත්නම් પાස්පෝර්ට් එක හරි නැත්නම් ලයිසන් එක හරි ඒක මේ දැන් ගොඩාක් ඒ කියන්නේ ඒ කියන්නේ සෑම කෙනෙක්ටම තියෙනවා පුද්ගල හැඳුනුම්පතක්. ඒ කියන්නේ ID එකක්. මම නිර්දේශ කරන්නේ පුද්ගල හැඳුනුම්පත දාන්න කියලා. නැත්නම් પાස්පෝර්ට් එක දාන්න පුළුවන් අරකට දාන්න පුළුවන්. ඒත් ඉතින් අර මේ ගොඩක් හොඳ පුද්ගල හැඳුනුම්පත දාන්න. ඒ නිසා පුද්ගල හැඳුනුම්පත කියන්නේ ID එක. ID එකේ ඉස්සරහා පැත්ත ඒ කියන්නේ මුහුණ තියෙන පැත්ත ෆ්‍රන්ට් සයිඩ් කියන තැනට දාන්න. ඊට පස්සේ identity back side කියන තැනට identity back side කියන එකට මේ ඔයාගේ identity address එක තියෙන පැත්ත දාන්න. ෆොටෝ එක ඒ කියන්නේ පැහැදිලි ෆොටෝ එකක් ගහලා ඒ කියන්නේ පැහැදිලි ෆෝන් එකේ ෆොටෝ එකක් ගහලා දාලා අප්ලෝඩ් කරාම පැයක් දෙකක් වගේ ඇතුළත ඔයාගේ BGL ගිණුම වෙරිෆයි වෙනවා. වෙරිෆයි වුණාම මෙන්න එහෙම තමයි පෙන්වන්නේ. මේ තියෙන්නේ. මම ඒකත් පෙන්වන්න වලට මෙන්න එහෙම තමයි පෙන්වන්නේ. මේ තියෙන්නේ. BGL Capital Corporation කියන ගිණුම වෙරිෆයි වෙනවා. මෙහෙම තමයි පෙන්වන්නේ. මෙහෙම පෙන්වුවාට පස්සේ ඔයාලට මෙතන ඩෑෂ්බෝඩ් තියෙනවා. එතන වම් අත පැත්තේ උඩ කෙළවර මෙන්න මෙතන කහ පාට ඊතලයක් තියෙනවා. අන්න ඊතලේ ටච් කරලා ඩිපොසිට් කියලා එකක් තියෙනවා. අන්න ඒක ටච් කරන්න. ටච් කරාම ඔයාලට පෙන්නනවා XM එකට මේ තියෙන මේ XM trade ද ඊට පස්සේ skill ද derived ද perfect money ද USDT කියලා අහනවා. ඊට පස්සේ අපි මෙතන දැන් අපි ඩිපොසිට් කරන XM එකනේ. එතකොට මෙතන XM trade කියන එක ටච් කරන්න ඕනේ. ටච් කරලා ඊට පස්සේ මෙතන select payment method කියන තැනට bank transfer දෙන්න ඕනේ. දීලා select deposit currency කියන තැනට LKR දීලා ඊට පස්සේ ඔයාට අවශ්‍ය මුදල අපි හිතමුකෝ 11200යි කියලා. එතකොට පහළ USDT ගන්න වැටේ. ඒ කියන්නේ USD ගන්න වැටේ. XM එකට ඩිපොසිට් කරන USD ගන්න වැටේ. ඊට පස්සේ මෙතන තමන්ගේ XM ID එක අනිවාර්යෙන් දාන්න ඕනේ. තමන්ගේ XM ID එක. ඊළඟ ID එක අනිවාර්යෙන් මෙතන දාන්න ඕනේ තමන්ගේ XM ID එක දාලා ඊට පස්සේ මෙතනට next දීලා මම දැන්ට මේ අර පෙන්නන හින්දා නිකන් මෙහෙම එකක් දාලා next දෙන්න ඕනේ. next දීලා ඊට පස්සේ මෙතන එයාලගේ බැංකු ගිණුම තියෙනවා. මෙන්න මේ බැංකු ගිණුමට ඔයාලා අනිවාර්යෙන්ම තමන් පේමන්ට් එක කරද්දී අනිවාර්යෙන්ම ස්ලිප් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකට හරි රීමාක් එකට හරි රිෆරන්ස් නම්බරයට හරි ඒක ඩිස්ක්‍රිප්ෂන් හරි නැත්නම් රීමාක් හරි රිෆරන්ස් හරි තුනෙන් එකකට අනිවාර්යෙන් ඔයාලගේ XM ID ඒ කියන්නේ XM ID එකම දෙන්න ඕනේ. XM ID එක දීලා තමයි ඩිපොසිට් එක කරන්න ඕනේ. ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරද්දී අපෙන් අහනවා රීමාක් එක එහෙම නැත්නම් ඩිස්ක්‍රිප්ෂන් එක. එතෙන්ට අනිවාර්යෙන් තමගේ XM ID එක ටයිප් කරන්න ඕනේ. ඒක අනිවාර්යයි. ටයිප් කරලා ඒ කියන්නේ පේමන්ට් එක කරලා ඊට පස්සේ මෙන්න එතන තියෙනවා මේ next කියලා එකක්. අන්න එක ටච් කරන්න. මේ තියෙන යාලා ගිණුම බැංකු ගිණුම මේ තියෙන මේ විස්තර බැංකු ගිණුම විස්තර මේ තියෙන මේ බැංකු ගිණුම විස්තර දාලා ඊට පස්සේ ඒ බැංකු ගිණුමට විස්තර ඒ කියන්නේ ඒක විස්තරයට මේ ඩිපොසිට් එක කරලා ඊට පස්සේ මෙතන choose file කියන එක ටච් කරලා ඒ අපේ අර ඩිපොසිට් කරපු ඩිපොසිට් එක අප්‍රූව් ඒ කියන්නේ ඩිපොසිට් කරලා අර ස්ක්‍රීන්ෂොට් එකක් එනවනේ අපි ඩිපොසිට් කරලා කියලා අන්න ඒ ස්ක්‍රීන්ෂොට් එක මෙන්න එතෙන්ට මේ choose file ගිහින් අප්ලෝඩ් කරන්න. ඒ අර ඩිපොසිට් කරපු ස්ක්‍රීන්ෂොට් එක හරි නැත්නම් ෆොටෝ එක හරි මෙන්න එතෙන්ට choose file කියන තැනට ගිහින් අප්ලෝඩ් කරලා next දෙන්න. ඊට පස්සේ ඔයා අර දාපු XM ID එක දැන් අර ඔයා අර ඩිස්ක්‍රිප්ෂන් එකට හරි රීමාක් එකට හරි XM ID එකක් දානවනේ. අන්න XM ID එකට ඔයා ඩිපොසිට් කරපු මුදල සාමාන්‍යයෙන් විනාඩි 5ක් වගේ ඇතුළත ඔයාගේ විනාඩි 5 10ක් වගේ ඇතුළත ඔයාගේ XM ID එකට ඒගොල්ලෝ ඩිපොසිට් කරනවා. ඔන්නෝමයි ඩිපොසිට් කරන්නේ BGL Capital Corporation හරහා ගිණුමක් හදලා ඔහම තමයි ඩිපොසිට් කරන්නේ. දැන් අපි ඉක්මනට යන් මේ වීඩියෝ එක මේ කෙටි ඒ කියන්නේ ගොඩාක් දිග කරන බලාපොරොත්තු වෙන්නේ නැති නිසා අපි ඉක්මනට යන් සහන් සේනාරත් හරහා ඩිපොසිට් කරන කොහොමද කියලා. මෙහෙමයි. මේ මෙන්න එහෙම තියෙනවා. මම මේක මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මෙහෙම විස්තරයක්. එහෙම නැත්නම් මගේ අර WhatsApp group එකක් තියෙනවා. මගේ WhatsApp ඕනම group එකක තියෙනවා නැත්නම් Telegram group එකක් තියෙනවා. එහෙම නැත්නම් මේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මෙන්න විස්තරය. මේ තියෙනවා. local depositor දේශීය තැන්පතු කරු සහන සේනාරත් හරහා XM Binance Skill Netla USDT ඇතුළු ඕනම ඩිපොසිට් විඩ්‍රෝ ගන්න දුරක් කිරීම සඳහා ඔබ මේ දැන්ම පහත link එකෙන් ගිහින් iTrust LD වෙබ්සයිට් එක හදාගන්න කියලා විස්තරයක් ඒවා දෙනවා. අන්න ඒක ඊට පස්සේ මේ මම පහලින් තව දෙයක් දාලා තිනවා මේ ඉහත link එකෙන් ගොස් සහන් සේනාරත්ගේ වෙබ්සයිට් එකේ account එක සාදා ගනුදෙනු කරන ඔබට නොමිලේ පිටට සවාරි මාසික ඩොලර් තෑගි හොටෙල් පැකේජ් සහ තවත් ඉවෙන්ට් වලට ඒගොල්ලෝ ආරාධනා කරනවා. ඒගොල්ලෝ අවුරුද්දකට එකපාරක් දෙපාරක් අවුරුද්දට දෙපාරක් තුන් පාරක් වගේ විවිධ පාටි තියෙනවා. ඒ පාටි වල ආරාධනා කරනවා. අනම්මන ගොඩක් වරප්‍රසාද ලැබෙනවා අපිට. මම මේ කියපු වරප්‍රසාද ඔක්කොම ලැබෙනවා. මෙයාලගේ වෙබ්සයිට් එකේ ගිණුමක් හදාගෙන අපි ඒ හරහා ඩිපොසිට් කරොත් මේ ඊට පස්සේ අපි දැන් මෙහෙමයි කරන්නේ. දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති කොහොමද account එක හදන්නේ කියලා. මෙහෙමයි හදන්නේ. මෙන්න එතන මේ මම description එකේ link එකක් දාලා ඇති. www. මෙන්න මේ link එක. මෙන්න මේ link එක touch කරන්න. මම description එකේ පහළ දාලා ඇති link එක. අන්න එක touch කරලා ඊට පස්සේ මේ අර මම අර පහත description එකේ දාලා තියෙන link එක touch කරාම මෙන්න මේ පිටුවක් තමයි එන්නේ.
මේ පිටුවේ enter first name කියන තැනට ඔයාගේ identity first name එක දෙන්න. identity ඊට පස්සේ දෙවෙනි නම දෙන්න. ඒ කියන්නේ identity නම අර වගේම තමයි identity නම දෙකට ගන්නවා. එකක් first name එක අනිත් එක last name එකට. email එකට ප්‍රධාන email එක දෙන්න. phone number එකට ධන 94 තියෙනවා. ඒ නිසා ඔයාලා දෙන්න ඕනේ 71 හරි 7.0 හරි 7.2 හරි 7.6 හරි ඔයාගේ phone number එක තමයි දෙන්න ඕනේ. බිංදුව දාන්න ඕනේ නැහැ. ධන 94 තියෙනවානේ. ඊට පස්සේ දාලා ඊට පස්සේ date of birth එකට අපි date of birth එක අපි හිතමුකෝ මෙතන අවුරුද්ද වෙනස් කරලා මෙන්න එතනින් මෙන්න එක ටච් කරලා මෙන්න එතන මේ අවුරුද්ද වෙනස් කරලා මෙන්න එතනින් මෙන්න එක ටච් කරන්න ඕනේ. මේ 2025 කියන එක ටච් කරන්න ඕනේ. ටච් කරලා ඊට පස්සේ මෙහෙම පල්ලයට ගිහින් ඊට පස්සේ තමන් ඉපදෙච්ච අවුරුද්දයි ඊට පස්සේ තමන් ඉපදෙච්ච අවුරුද්ද මෙතන දාලා ඊට පස්සේ මෙතන මේ සෙට් කියන තමන් ඉපදෙච්ච අවුරුද්ද මෙතන දාලා ඊට පස්සේ මෙතන සෙට් කියන එක ටච් කරාම ඔයාගේ date of birth එක වැටෙනවා. ඊට පස්සේ මෙතෙන්ට ඔයා ඉංග්‍රීසි වගේ දෙන්න. ඊට පස්සේ ඇඩ්‍රස් එකට ඔයාගේ නිවස identity තියෙන ඇඩ්‍රස් එක දෙන්න. ස්ට්‍රීට් එකට අර නම්බර් එකක් තියෙනවා නම් ඇඩ්‍රස් එක ඉස්සරහා නම්බර් එකක් තියෙනවා නම් ඒක දෙන්න. නැත්නම් ඇඩ්‍රස් එක ඉස්සරහා නම්බර නැත්නම් ඔයාලගේ ළඟම නගර දෙන්න මෙතෙන්ට. ඇඩ්‍රස් එක ඉස්සරහා අංකයක් තියෙනවා නම් ඒක දෙන්න. නැත්නම් ඇඩ්‍රස් එක ඉස්සරහා අංකයක් නැත්නම් නම්බර් එක කියන්නේ NO කියලා නම්බර් කියලා අංකයක් නැත්නම් ළඟම නගර මෙතෙන්ට දෙන්න. දීලා මෙතෙන්ටත් ළඟම නගර දෙන්න. දීලා zip code එක දන්නවනේ ඔයගොල්ලෝ zip code එක. දැන් ඔයාලා පින් කොමලි zip code කරලා ඊට පස්සේ මෙතන මේ ඒ ආදාර zip code මෙතන වැටෙනවා. මේ Google එකේ එනවා. ඒක අන්න එක මෙතන දෙන්න. ඊළඟ ඊට පස්සේ අර සරල මේකක් තියෙන එච්චර අමාරු නෑ. ඒ නිසා මම ලොකු විස්තර කරන්නේ නෑ. අමාරු නෑ මේක ඉතින් ඕන කෙනෙක්ට පිළිවෙල හැකිනේ. පුරවලා ඊට පස්සේ මෙතන අනිවාර්යෙන් හරිය දෙන්න. ඊට පස්සේ මෙතන හරිය දීලා sign up කියලා දෙන්න. දීලා ඊට පස්සේ ඊට පස්සේ එන පිටුවේ අපේ email එක verify කරන්න. ඒ කියන්නේ අපේ email එකයි phone number එක verify කරන්න ඕනේ. email එක verify කරලා phone number එක verify කරලා ඊට පස්සේ අර වගේම තමයි ඉතින් අර අයවත් මොකද BGL Capital Corporation කියන site එක verify කරන්න මේ ඔයා දීපු විස්තර ඒ කියන්නේ ඒ වගේම තමයි ඒ වගේම identity දෙපැත්ත දාලා account එක verify කරගන්න තියෙන්නේ. verify කරගත්තට පස්සේ එන පිටුව මම දැන් ඔයාලට පෙන්නන්නම්. තමයි එන්නේ. verify කරගත්තට පස්සේ මෙන්න මේ පිටුව තමයි එන්නේ. ඊට පස්සේ මෙතන ඒ කියන්නේ ඔයාලා account එක අර identity දෙපැත්ත දැම්මම ඇති. ඒ කියන්නේ තමන්ගේ identity දෙපැත්ත දැම්මම ඇති. වෙන කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. identity දෙපැත්ත දාලා ඊට පස්සේ phone number එක දාලා ඊට පස්සේ එහෙම දාලා verify කරගත්තට පස්සේ වෙන කිසිම දෙයක් දාන්න ඕනේ නැහැ. identity දෙපැත්ත දැම්මම ඇති verify කරන්න. live bill වතුර bill මොකුත් ඕනේ නැහැ. ඊට පස්සේ ඒ ටික දාලා මේ තියෙන මේ තව දෙයක් තියෙනවා කියන්න මේ අපිට මේ itrustld.com කියන වෙබ්සයිට් එකේ අපිට XM එකට ඩිපොසිට් කරන්න පුළුවන්. ඊට පස්සේ Netlink එකටත් පුළුවන්. Skrill එකටත් පුළුවන්. Binance එකටත් පුළුවන්. USDT එකටත් පුළුවන්. මම දැන් මේ වීඩියෝ එක කියන්නේ XM එක නේ නිසා මම XM එක ගැන කියන්නම්. මෙතන මේ ඊට පස්සේ මෙතන ඒ කියන්නේ account එක කියන්නේ දැන් අපි itrustld කියන account එක හදලා verify කරලාත් ඉවරයි. ඊට පස්සේ මෙතන මේ මෙතන දකුණු අත පැත්තේ දැන් අරක තිබේ වම් අත පැත්තේ මේකේ තියෙන දකුණු අත පැත්තේ. දකුණු අත පැත්තේ උඩ කෙලවර මෙන්න මේ ඉරිකා තුන ටච් කරලා ඊට පස්සේ මේ මෙන්න මේ ඉරිකා තුන ටච් කරලා ඊට පස්සේ මෙතන ඩිපොසිට් කියන එක ටච් කරන්න ඕනේ. ඒ ඉරිකා තුන ටච් කරලා මෙතන ඩිපොසිට් කියන එක ටච් කරලා ඊට පස්සේ මේ මෙතන amount එක අපෙන් කීයද කියලා අහනවා. මෙතන අපි amount එක අපි මෙතන USD කියන දාලා අපිට කොච්චර USD ගාණක් ඩිපොසිට් කරනද අපි හිතමු USD අපිට 25ක් වගේ ඩිපොසිට් කරන්න ඕනේ කියලා. 25 නම් මෙතන 25 කියලා ටයිප් කරලා අපිට සාන් සේනාරත්න හරහා හෝ අයෝධ්‍යා විරාජය හරහා කියන්නේ දේශීය තැන්පත් කරුවෙක් හරහා ඩිපොසිට් කරන්න පුළුවන් අඩුම මුදල තමයි ඩොලර් 15. උපරිම ඕනම ගාණක් පුළුවන් අඩුම මුදල ඩොලර් 15 සිට තමයි ඩිපොසිට් කරන්න පුළුවන්. ලෝකල් ඩිපොසිට් කෙනෙක් හරහා. ඊට පස්සේ මෙතන අපි අවශ්‍ය ගාණ USD ගාණ මෙතන ටයිප් කරලා ඕන මේ 15ක් තියෙනවා. ටයිප් කරලා ඊට පස්සේ USD මෙතන USD කියන එක තෝරලා ඊට පස්සේ මෙතන XM කියන එක තෝරන්න ඕනේ. තෝරලා ඊට පස්සේ අපිට XM එකනේ ඩිපොසිට් කරන්න නිසා XM කියන අර වගේ තෝරලා ඊට පස්සේ මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් දැන් අපි දෙන්න හදන්නේ මේ බැංක් ට්‍රාන්ස්ෆර් ඒ කියන්නේ මෙයාගේ බැංකුවට සල්ලි දාන්න හදන්නේ අපි දැන්. මෙතන බැංක් ට්‍රාන්ස්ෆර් එක ටච් කරලා මෙතන අර කලින් දීපු විස්තර මෙතන පිළලා තියෙන USD කියලා. ඊට පස්සේ XM account එකේ මෙන්න එතනට අනිවාර්යෙන් තමන්ගේ XM ID එක දාන්න. XM account කියන තැනට අනිවාර්යෙන් තමන්ගේ XM ID එක දාන්න. අපි හිතමු තමන්ගේ XM ID මෙන්න එකක් කියලා. ඒක තමන්ගේ XM ID මෙතන දාන්න. එහෙම නැත්නම් 300 ගානේ පටන් ගන්න. ඔහම ID ගන්න තියෙන නැත්නම් එහෙම නැත්නම් 300 ගානෙන් හරි 8න් හරි 6න් හරි පටන් ගන්න XM ID ගන්න තියෙන්නේ. ඒක දාලා ඊට පස්සේ මෙතන next කියන එක ටච් කරලා මේ ඊට පස්සේ මෙයාලගේ තියෙන බැංකුව මේ තියෙන අර වගේම තමයි අර කලින් මේ තිබ්බ විදිහට දැන් මේ තියෙන මෙයාගේ බැංකුව අංකේ මෙන්න මේ බැංකුව අංකෙට ආදාළ ඩිපොසිට් එක කරලා අනිවාර්යෙන් මේකෙත් අර වගේම තමයි ඩිපොසිට් එක කරද්දී අනිවාර්යෙන්ම ඒ කියන්නේ ඔන්ලයින් කරනවා නම් ඩිස්ක්‍රිප්ෂන් හෝ රීමාක් එකට අනිවාර්යෙන් තමන්ගේ XM ID එක දාන්න ඕනේ. අනිවාර්යෙන් මේක දැමිය යුතුමයි. ඒ වගේම මේ බැංකුවට ගිහින් කරනවා නම් අනිවාර්යෙන් රෙෆරන්ස් නම්බර් කියන තැන ඒ කියන්නේ රෙෆරන්ස් නම්බර හරි නැත්නම් අර ඩිස්ක්‍රිප්ෂන් එකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් තියෙනවා ඒකට අනිවාර්යෙන්ම
පෑනෙන් හරි ටයිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි හිතමුකෝ අපි ATM මැෂින් එකෙන් ඩිපොසිට් කරනවා නම් ATM මැෂින් එකෙන් ඩිපොසිට් කරනවා නම් අනිවාර්යයෙන්ම ATM මැෂින් එකේ අර කොලේ ඩිපොසිට් කරලා ලැබෙන කොලේ අතර අරගෙන ඩිපොසිට් කරලා පස්සේ ලැබෙන කොලේ අතර අරගෙන පෑනෙන් නිල් හරි කළු හරි ඒ කියන්නේ නිල් පාට හරි කළු පාට හරි පෑනකින් SMID කියලා දාලා තමන්ගේ SMID එක එතන පෑනෙන් ලියන්න. ලියලා ෆොටෝ එකක් ගහලා ඒ කියන්නේ ඒ ෆොටෝ එක හරි නැත්නම් අර ඔන්ලයින් ට්‍රාන්ස්ෆර් කරලා ලැබෙන ස්ක්‍රීන්ෂොට් එක හරි දෙකෙන් එකක් තමන් එක ඩිපොසිට් කරපු ක්‍රමයක තමන් දන්නේ ඒ ක්‍රමේ මෙන්න දැන් මේ add your documents කියන එක ඒ කියන්නේ එකතු වීම ලකුණු ටච් කරලා ඊට පස්සේ මෙතන හරියට දීලා I accept terms and conditions කියන දේ දීලා හරියට මේ next දෙන්න. ඊට පස්සේ හරි. ඊට පස්සේ ඉතින් මේ අර වගේ තමයි ඊට පස්සේ ඉතින් සාමාන්‍යයෙන් විනාඩි ගානක් ඇතුළත ඔයාට ඔයාගේ XMID එකට මෙයාලා ඩිපොසිට් එක කරනවා.